හරි ළමයි අපි අද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉඳලා සාකච්ඡා කරගෙන යමු. එතකොට පළවෙනි එක ඇත්තටම මේක අපි කලින් කළා. මට මැද්දේ ප්‍රශ්න පත්‍ර ටික මිස් වෙච්ච හින්දා ඔයත් එක්ක මේ ප්‍රශ්න පත්‍ර ටික අපි ඉක්මනටම ඉවර කරලා පොඩි ප්‍රශ්න ටික ඊළඟට එමු. normally අපේ කියන්නේ ලබන මේ ඔක්තෝබර් මාසෙ ඉඳලා පිළිවෙලට ටික කරගෙන යමු. ඒ හින්දා මම මේ විනාඩි 20ක වගේ normally sessions 4කින් පළවෙනි ප්‍රශ්න පත්‍ර 4 ඒ කියන්නේ ඉක්මනට ඉවර කරනවා. පළවෙනි එක ගිණුම්කරණයේ මූලික අරමුණ මොකක්ද කියලා අහනවා. ඔයගොල්ලෝ හැමෝම එක දන්නවා. ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයන්න. එතනම ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයන්න. එතකොට ළමයි ඇල්මැති පාර්ශවයන් ජාති දෙකක් ඉන්නවා. එකක් අභ්‍යන්තර පාර්ශවය අනිත් එක බාහිර පාර්ශවය. ඔන්න ඒ බාහිර පාර්ශවයන්ට තොරතුරු දෙන්න තමයි ළමයි ප්‍රධාන වශයෙන්ම මූලික ගිණුම්කරණය හැදෙන්නේ. අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු දෙන්න කළමනාකරණ ගිණුම්කරණය එහෙම නැත්නම් විශේෂිත පරමාර්ථ ගිණුම්කරණය හැදෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනි ගිණුම්කරණයේ මූලික අරමුණ වෙන්නේ තොරතුරු සැපීම. තොරතුරු සපයන ආකාරය අනුව අභ්‍යන්තර නම් කළමනාකරණ ගිණුම්කරණය, බාහිර නම් මූලික ගිණුම්කරණය විදිහට බෙදෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නෙට අපි බැලුවොත් වගේ අහලා තියෙනවා. එතකොට බලමු උත්තර ටික බලලා මෙතන තියෙනවා ගිණුම්කරණයේ ඒකකයේ පිළිබඳ ඇල්මත් දක්වන පාර්ශවයන් තීරණ ගැනීමට තාර්කික තොරතුරු සංවිධානය කිරීම. මේක හරි. එතකොට මේ බලන්න ළමයි දෙවෙනි එකේ අභ්‍යන්තර පාර්ශවය කියලා තියෙනවා. එතකොට මේක එන්නේ නැහැ. මොකද අභ්‍යන්තර පාර්ශවයෙන් නරෝ ඩවුන් වෙනවා කළමනාකරණ ගිණුම්කරණය. මේ තුන්වෙනි එකෙත් අභ්‍යන්තර පාර්ශවයේ කළමනාකරණ ගිණුම්කරණය පැත්තට බර වෙනවා. එතකොට ළමයි මේ ඊළඟ දෙකේ මේ බලන්න කළමනාකරුවන්ට කිව්ව ගමන් මේක කෙලින්ම අභ්‍යන්තර පාර්ශවයන්ට යනවා. කියන්නේ කළමනාකරණ ගිණුම්කරණයට යනවා. නමුත් අපි ප්‍රශ්නේ අහන්නේ ගිණුම්කරණය. විභාගයේදී ඔයා දැනගන්න ඕනි මේ ගිණුම්කරණය මොන පැති දෙකටද යන්නේ කියලා. වැරදිලා හරි විභාගයේදී අහලා තිබ්බොත් මූල්‍ය ගිණුම්කරණය ඔයා බලන්න එතන බාහිර පාර්ශවය කියන නම තියෙනවද කියලා. එතන තිබ්බොත් අභ්‍යන්තර හෝ කළමනාකරණ ගිණුම්කරණය කියලා. එතනදි බලන්න අභ්‍යන්තර කියන වචනේ තියෙනවද කියලා. ඒක 100ෙන් බලන්න. ඒතර උත්තරේ 1. මේක නම් ලේසි ප්‍රශ්නයක්. දෙවෙනි එක ආයතනයක් විසින් පිළියෙල කරනු ලබන විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදිද කියලා අහනවා. තමයි මම ඉස්සෙල්ලා කිව්වා විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන බාහිර පාර්ශවයන් ප්‍රධාන වශයෙන් තොරතුරු සපයන්නේ නැහැ. විශේෂිත පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කාටද දෙන්නේ? විශේෂිත පරමාර්ථ කියන්නේ මූල්‍ය ප්‍රකාශන ළමයි කෑලි දෙකක් තියෙනවා. එකක් අභ්‍යන්තර අනිත් එක බාහිර. මේ අභ්‍යන්තර පාර්ශවයන්ට තොරතුරු දෙන එක තමයි විශේෂ පරමාර්ථ කියන්නේ. බාහිර පරමාර්ථය වල තමයි කියන්නේ පොදු පරමාර්ථ කියලා. ඒ කියන්නේ හේතුව normally ළමයි අවුරුද්ද ඉවර වෙද්දී හදන මූල්‍ය ප්‍රකාශන සෙට් එක කොළඹ කොටස් වලද පොලේ දානවා. ඒක බාහිර පාර්ශවයන්ට දෙන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනය. හැබැයි වා හිතන්න හේමාස් එක හරි ලංකා හොස්පිටල් එක හරි ටෙස්ට් ටියුබ් එක කොස්ට් එක හැමෝටම පෙන්වන්න තියනවාද? කිසිවද එහෙම කරන්නේ නැහැ. ඒක විශේෂිත පරමාර්ථ. ඒක දෙන්නේ අභ්‍යන්තර කළමනාකරුවන්ට විතරයි. එතකොට පළවෙනි එක වැරදි ළමයි. දෙවෙනි එක ඒවා ආයතනයක කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු නොසපයයි කියලා තියෙන්නේ. මේකත් වැරදි. ළමයි. ඒක තොරතුරු සපයන්නේ අභ්‍යන්තර කළමනාකරුවන්ට. තුන්වෙනි එකෙන් අහලා තියෙනවා මේවා පිළියෙල කිරීමේදී නෛතික මූලධර්මයන් බල නොපායි කියලා. ඔව් ළමයි. ඇත්තම කතන්දරේ ඔයා දන්නවා මේ අභ්‍යන්තර පාර්ශවයන්ගේ ගිණුම්කරණය සිද්ධ කරද්දී ඒ කියන්නේ මේ කළමනාකරණ ගිණුම්කරණයට අදාළව ගිණුම් කටයුතු කරද්දී මූලධර්මයන් ප්‍රතිපත්ති ප්‍රමිත සංකල්ප බලපාන්නේ නැහැ. මේක ඇත්තටම අහලා තියෙන්නේ මේ කළමනාකරණ ගිණුම්කරණයයි බාහිර මූල්‍ය ගිණුම්කරණය අතර වෙනස්කම. එහෙම නැත්නම් විශේෂිත පරමාර්ථ ගිණුම්කරණයයි පොදු පරමාර්ථ ගිණුම්කරණයයි අතර වෙනස්කම. ඒතර උත්තරේ වෙන්න ඕනේ C. මම ඉක්මනට යනවා මොකද මේවා එකපාරක් අපි කතා කරලා මම රෙකෝඩින් එක දෙන්න බැරි වෙච්ච හින්දා මම මේ කරන්නේ. එවැනි එක ඊළඟ එක ව්‍යාපාරික ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන ප්‍රධාන බාහිර සාධක X තීරුවේද Y තීරුවේම පරිසර සාධකයන්ට දාලා විචල්යන් දීලා තියනවලු. තමයි ආර්ථික හා දේශපාලන පරිසරයේ ඉන්නේ මොකද්ද?
කෙලින්ම ආර්ථික නම් ළමයි මොනවද? අපි ඉතුරු ටිකෙන් බලමුකෝ. සමාජ හා සංස්කෘතික නම් ජන සංක්‍රමණ. නෛතික නම් මේක. වෘත්ති හා ශිල්පීය පරිසරය නම් ගිණුම් කරන ප්‍රමිතයි. තාක්ෂණය නම් පරිගණක. ආර්ථික හා දේශපාලන පරිසරය නම් යටිතල පහසුකම් හා සංවර්ධන ප්‍රතිපද. ඇත්තටම කතාව ළමයි වාට දැන් තේරෙන්නේ නැති මට පළවෙනි එක පොඩ්ඩක් පැටළුණා. එතකොට හොඳම දේ මොකද්ද? ඉතුරු ටිකට යන්නේ. එතකොට ඔයාලා ක්ලික් වෙනවා පට ගාලා. එතකොට උත්තරේ එන්න ඕනි A D. මම දන්නේ උත්තරේ තියෙන්න ඕනි බලමු. A D B E C. මොකද තමයි උත්තරේ. මේ වරම් පුළුවන් වෙන්න ඕන ළමයි ඈ. ගිණුම් කරන ක්‍රියාවලිය. මම හිතනවා මගේ බෝඩ් එක ඔයාලට පේනවා ඇති කියලා. හරි ළමයි. ම්ම් ළමයි බලන්න. ගිණුම් කරන ක්‍රියාවලිය කොහෙන්ද පටන් ගන්නෙ? ගිණුම් කරන ක්‍රියාවලිය පටන් ගන්න ළමයි ගනුදෙනු ඔන්න නේද? චකුලාස් කමන්න. වැඩි වෙලාවක් දෙන්න. නැත්නම් මේ ගන්න අඩු කරමු. මේ බලන්න ළමයි මුලින්ම වෙන්නේ ගනුදෙනු හා සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා ගිහලා කඩෙන් බඩුවක් ගන්නවා. ඕක ළමයි මොනවා හරි බිලක් ඉෂුව කරන මේ මූලාශ්‍ර ලේඛන භාවිතයෙන් මූලික පොත්වල ලියනවා. කියන්නේ විකුණුමක් කරොත් ණයට විකුණුමක් කළොත් විකුණුම් ඉන්වොයිසිය බලාගෙන විකුණුම් ජර්නලය ලියනවා. ණයට ගැනුමක් කළොත් ගැනුම් ඉන්වොයිසිය බලාගෙන ගැනුම් ජර්නලය ලියනවා. අන්න ඒ විදිහට මූලාශ්‍ර ලේඛනයක් බලාගෙන මූලික පොත්වල ලියනවා. ඒ මූලික පොත්වලින් පස්සේ ළමයි මේක ලෙජරයට පිටපත් කරනවා. ලෙජරය ළමයි ප්‍රධාන කෑලි දෙකයි. එකක් පොදු ලෙජරය අනිත් එක අනු ලෙජරය. තමයි පොදු ලෙජරයට අපි පොදු ලෙජරය ශේෂ කරලා ශේෂ පිරික්සුම හදනවා. අනු ලෙජරය ශේෂ කරලා මොකක් හදනවද? ශේෂ ලයිස්තුව හදනවා. මෙන්න මේ පොදු ලෙජරයයි ශේෂ පිරික්සුමයි කියන දෙකම පාවිච්චි කරලා ළමයි අපි මොනවා කරනවද? මූල්‍ය ප්‍රකාශන හදනවා. ඔයා මේ වෙද්දි 2025 ළමෙන් නම් ඔයා දන්නවා මූල්‍ය ප්‍රකාශන වලින් පස්සේ අපි අනුපාත විශ්ලේෂණයට යනවා. අපි හරියට බැලුවොත් අපි ආයි කතා කරන් ආවොත් මුලින්ම ළමයි ගනුදෙනු හා සිද්ධ වෙනවා. මේ ඔයා රිසිප්ට් වල, බිල් වල, පේමන්ට් වවුචර්ස් වල, ඒ කියන්නේ ගෙවීම් වවුචර්, ලදුපත්, මූලික ඉකොනොමි ඉන්වොයිස්, ගැනුම් ඉන්වොයිස් වල ලියලා ඒක බලාගෙන මූලික පොත්වල ලියනවා. අන්නේ මූලික පොත ඔයා ලෙජරයට මක් කරනවද? පිටපත් කරනවා. විකුණුම් ගිණුම බැර කරනවා, ණයගැති ගිණුම හර කරනවා. මේ විදිහට ලෙජරයට පිටපත් කරනවා. ලෙජරයත් ළමයි ಜಾති දෙකයි. එකක් අනු ලෙජරය අනිත් එක පොදු ලෙජරය. එතකොට පොදු ලෙජරේ ශේෂ කරලා ශේෂ පිරික්සුම හදනවා. අනු ලෙජරේ ශේෂ කරලා ශේෂ ලයිස්තු හදනවා. කොහොම හරි ළමයි පොදු ලෙජරේ අයි ශේෂ පිරික්සුමයි පාවිච්චි කරලා මූල්‍ය ප්‍රකාශන හදනවා. දැනගෙන ඉන්න ඕන ළමයි මූල්‍ය ප්‍රකාශන පහ මොනවද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ලාභෝ අලාභ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, වෙනත් සටහන්. අන්න ඒ ටික ළමයි විශ්ලේෂණය කරන කැලේ අපි කියනවා අනුපාත විශ්ලේෂණය.
මේ ටික තමයි ළමයි ගිණුම් කරන්නේ ක්‍රියාවලිය. ඔයා මේක පෝස් කරලා බලන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඒතකොට මම දැන් උත්තරේට එනවා. හරි. එතකොට ළමයි ගනුදෙනු සිද්ධ වෙනවා. ඒවා මූලාශ්‍ර ලේඛන වල ලියනවා. ඊට පස්සේ ඒවා මූලික පොත්වල ලියනවා. ලෙජරේට පිටපත් කරනවා. ශේෂ පිරික්සමට යනවා. එතකොට උත්තරේ A E B D C. ඔන්න ඔයයි උත්තරේ. බැංකු අයිරාව එහි අයිතිකරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවුව ළමයි. සටහන ලිව්වොත් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. බැංකු අයිරාවක් ගෙවන නිසා වගකීම අඩු වෙනවා. මේ බැංකුවට තියෙන ලයබිලිටි එක බැංකුවට අපි ගෙවන්න තිබ්බ ගාන අඩු වුණා. මේක සල්ලි වලින් ගෙවුවා නම් ළමයි මුදල් අඩු වෙනවා. දැන් හැබැයි ප්‍රශ්නේ මේක සල්ලි වලින් ගෙවන්නේ නෑ. මේක අයිතිකාරයා ගෙවන්නේ. මේ අයිතිකාරයාට එතකොට ව්‍යාපාරයට තියෙන ලැබියාව මක් වෙනවද? වැඩි වෙනවා. මේ හිමිකම වැඩි වෙනවා ළමයි. වගකීම් අඩු වෙනවා. පළමුවෙනි උත්තරයක් තියනවාද කියලා වගකීම් අඩුවේ ස්කන්ධය වැඩි වෙනවා. නේද උත්තර. වගකීම් අඩු වෙනවා අයිතිකාරයා දාන හින්දා ස්කන්ධය වැඩි වෙනවා. මේ ලේසින් තමයි ඉක්මනට යනවා. ළමයි ඊළඟ එක ව්‍යාපාරයක් විසින් ලබාගත් ණය සඳහා උපචිත වූ පොලිය. ළමයි උපචිත පොලිය කොහොමද? පොලිය කියන වියදම වැඩි වෙනවා. ඊළඟට ගෙවිය යුතුයි. ඒ හින්දා ගෙවිය යුතු පොලිය වැඩි වෙනවා ළමයි. ගෙවිය යුතු පොලිය ඔයාලට නොගෙව ඉන්න පුළුවන්ද? පිස්සු වේද? බැංකුවෙන් වර ගාලා එළවයි. ගාලා එළවන්නේ මම හොයාගෙන එනවා. ගෙවිය යුතු පොලිය කියන්නේ ඒක. ඒකට ඒකටත් මොකක් කියලාද කියන්නේ? ජංගම වගකීමක්. ජංගම වගකීම් වැඩි වෙනවා ළමයි. ගෙව්වත් නැතත් පොලිය තමයි. පොලිය කියන වියදම වැඩි වෙනවා කියලා කියන්නේ එක පැත්තකින් ඔයාගේ හිමිකම මක් වෙනවද? හිමිකම අඩු වෙනවා. ඒ ළමයි. ඔයා කැමැත්තෙන්ද ගෙවන්නේ? පිස්සු වැඩේ. ඔයාට පාඩුයිනේ මේ පොලිය ගෙවන එක. පොලිය ගෙවන එක පාඩුයි කියලා කියන්නේ ඒක ඔයාට වියදමක්. වියදම් වැඩි වෙනවා කියලා කියන්නේ ඔයාගේ හිමිකම අඩු වෙනවා. ඔයා ගාව තියෙන ඒවා යන්නේ. එතකොට උපජිත පොලිය ගෙනුම් ගත කරාම හිමිකම අඩු වෙනවා. වගකීම් වැඩි වෙනවා. හයි. ඊළඟ එක ගෙනුම් කරන සමීකරණය තුල හිමිකම වෙනමම අයිතමයක් විදිහට හඳුනා ගැනීමට පාදක වෙන්නේ. මේ වලන් ළමයි මේ තියෙන බිස්නස් එක. මේ ඉන්නේ බිස්නස් එක අයිතිකාරයා. ඒතර මේ දෙන්න දෙන්නෙක් කියලා කියන්නේ. මේ දෙන්න දෙන්නෙක් මේ ඔයා මගේ වට වැඩිපුර අත දාන්න එන්න එපා. මම වෙනම කෙනෙක්. මේ මම බිස්නස් එක. වාර වැඩිපුර සීන් කෝන් දාගෙන එන්න එපා. ගාලේ ලෝනවා දැනගන්න. පදයක් වෙන ගත්තොත් හොඳම උදාහරණ කියන්න ළමයි. ඔයා යනවා මේ මාසෙකට. ඔයා මේ මාසෙකේ ෂෙයාර්ස් ගන්නවා. ඔයා මේ මාසෙකේ ෂෙයාර්ස් 100ක් ගන්නවා ළමයි. ඔන්න 100ක් ගත්තා. ලොකු ගාණක් ගත්තා. මේ මාසෙක මම දන්නේ නැහැ ඇත්තට ෂෙයාර් එක ගාණ කීයද කියලා. රුපියල් 100යි කියනකො ළමයි. ආ මේ මාසෙකේ ඉන්වෙස්ට් කළා රුපියල් 10000ක්. එතකොට ඔයා මේ මාසෙකේ රුපියල් 10000කට අයිතිකාරයෙක් ළමයි. කොහොමද ගැම්ම? මේ තියෙන ගැම්ම හම්මා. මේ මං අයිතිකාරයෙක් ඈ. ආ මොකද කරන්නේ? ගැම්මට යනවා මේ මාසෙකට. මේ මාසෙකට ගිහිල්ලා ඔයා කියනවා මේ මං ඕගොල්ලන්ගේ අයිතිකාරයෙක්. මට ඇතුලේ පුටුවක් දෙන්න. ඇතුලේ පුටුවක් දීලා මදි මට ඔයා රිපෝට් එකක් ගෙනහල්ලා දෙන්න. මොකද මං අයිතිකාරයෙන්නේ. මේ මොන පිස්සෙද්ද කියලා හිතලා එළවයි. ආ නැද්ද? ඇයි ළමයි? ඔයා ඇත්තටම දේශේවාස් ගත්තා කියලා ඔයා ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයක් වෙන්නේ. කියන්නේ අපි ගිණුම් කරන කටයුතු කරද්දී හිමිකම අයිත්තමය වෙනම හඳුනගන්නේ ඕකින්ද. අපිට පුළුවන් නැත්තම් එහෙම නැතුව කරන්න. ඒකට හේතුව වෙන්නේ අපි ඉන්නේ ඒකක සංකල්ප. අපි ඒකක සංකල්පෙන් කියනවා අයිතිකාරයයි ව්‍යාපාරයයි කියලා කියන්නේ දෙන්නේ. එන්න එපා තෝ පැත්ත පළාතෝ. සල්ලි දැම්ම නම් දාපු පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. එහෙම කියන්නේ. ඒ කියන්නේ ළමයි හේතුව මොකක්ද දන්නවද? ඔයා චූටි කාලේ ඉඳලා කළේ ඒක පුද්ගල ව්‍යාපාරනේ. ඒක පුද්ගල ව්‍යාපාරවල මේ කේස් එක නෑ.
ඇත්තටම මේ කේස් එකේ ඉන්නේ මොනවද? මේ ප්‍රශ්නේ ඉන්නේ සමාගම් වල. සමාගම් වල තමා ළමයි ප්‍රධාන වශයෙන්ම අයිතිකාරයා සහ ව්‍යාපාරය දෙන්නෙක් කියලා තේරුම් ගන්න. ඒකට ඒක ලොකුවට ඕනේ නෑ ළමයි මේ හිමිකමේ වෙනස වෙන වෙනම හඳුනගන්නේ ඒකක සංකල්ප. මම හිතන එක තේරෙනවා කියලා. මේ බලන්න ළමයි ඊළඟ එකත් ඕකත් එක්ක යන එකක්. ඒකින්ද කියලා දෙන්න මේ ඊළඟ එක කියනවා අයිතිකරුවන්ගේ පෞද්ගලික ජීවිත රක්ෂණය වෙනුවෙන් ගෙවන ලද ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරික වියදමක් ලෙස සලකන්නේ නැහැ. ඇයි? මේ අයිතිකාරය එළියේ ඉන්නේ. ඔව් එන්නේ වා අත්ත බලාද ඒකනේ කියන්නේ. ආ එන්න එපා හොඳේ ගාලේ ලෝන. නෑ නෑ එහෙම කියන්නේ නැහැ පිස්සුද. මේ කියන්නේ නැහැ නමුත් ළමයි කියන්නේ අයිතිකාරයා වෙනම එක්කෙනෙක්. එයා වෙනම පාර්ශවයක්. කොන් වෙලා ඉන්නේ කොනේ. ඒ කියන්නේ එයාගේ රක්ෂණ වාරිකයේ ව්‍යාපාරික වියදමක් විදිහට ගන්නෙත් නැහැ. ව්‍යාපාර රක්ෂණ වියදම එයාගේ වියදමක් විදිහට ගන්නෙත් නැහැ. ඒකට හේතුව වෙන්නේ අර සංකල්පෙම තමයි ළමයි. ව්‍යාපාර ඒකක. මේක ඔයා හොඳටම සංකල්ප ඉගෙන ගන්න දිනනවා නම් ඔයා දන්නවා. ඔයා හොඳටම ඉගෙන ගත්තේ නැතත් ළමයි ඔයා දන්නවා. මොකද හේතුව මේක චූටි කාලේ උගන්වන්නේ. මොකද මේක චූටි කාලේ උගන්වන්නේ ඔයාට මේක ඕනි වෙන හින්දා. ඒ කියන්නේ ඔයා 12 වසරට ආපු ගමන් ගැම්මට ඔයාට උගන්වනවා සංකල්ප දෙකක්. අපි මොකද්ද දෙක? එකක් මේකයි ඒකක සංකල්පේ. අනිත් එක ළමයි අපි උගන්වනවා මොකද්ද මට මතක නැහැ. මූල්‍ය මිනුම් සංකල්පේ. ඔය හේතුව අපි ඔක්කොම ගණන් දිනු කරන්නේ RSL. ඔන්න ඔය හේතුවෙන් ඉඳලා. චූටිම කාලේ දැන් ළමයි වත්කමක් නිර්වචනය කරන්න කියලා තියෙනවා. මම මේක දැන් කියන්නම්. ව්‍යාපාරයක් වශයෙන් පාලනය කරන ලවන අනාගතයේ ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂා කරන ආර්ථික සම්පත. ළමයි ඊළඟ එක පහත ගිනුම් කරන සමීකරණ අතුරින් කුමන සමීකරණය නිවැරදි වේද? මම නිකන් සමීකරණ ටික ලියන්න ළමයි. චූටි මේක මොකද්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකී. ඊට පස්සේ මොකද උනේ? වත්කම් කෑලි වත්කම ඔහොමම තියෙදි ළමයි හිමිකම ළමයි කෑලි වලට කැඩෙනවා හිමිකම ධන ලාභය. අපි ඇත්තටම කැඩුවොත් ළමයි අග හිමිකම හැදෙන්නේ කොහොමද? අග හිමිකම හැදෙන්නේ මුල හිමිකමට ලාභය එකතු කරලා අමතර කොහොමද හැදෙන්නේ ළමයි? අග හිමිකම හැදෙන විදිහ මම ලිව්වොත් මුල හිමිකමට ලාභය එකතු කරලා අමතර ප්‍රාග්ධනය එකතු කරලා ගැනිලි අඩු කරාම මුල හිමිකම කතාව චුට්ටක් අයින් කරමු. ධන වගකී. ඇත්තම ළමයි මුල හිමිකමයි අමතර ප්‍රාග්ධනය ගැනිලි ඔය තුනම අපි දැම්මොත් හිමිකම කොලම් එකට ලාභය කියන්නේ ආදායමෙන් වියදම අඩු කරාම එන එක. එතකොට තමයි වත්කම් සමාන වෙනවා හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන වගකී. දැන් පළවෙනි එක එතකොට මේ ළමයි මේ ධන වත්කම් මේ ධන ආදායම් කිසිම වෙලාවක මේ පැත්තට යවන්න බෑනේ ළමයි. එතකොට මේ සමීකරණේ වැරදි. මොකද වත්කම් ඍණ ආදායම් වෙන්න ඕනි. හැබැයි ළමයි මේ ඍණ වියදම් මේ පැත්තට යවන්න පුළුවන්. මේක මේ පැත්තට යවන්න පුළුවන්. එහෙම වුණොත් මේක එනවා. එතකොට ළමයි සුද්ධ වත්කම් කියලා කියන්නේ හිමිකම. ෂෝර් ඇන්ඩ් ෂොට් හිමිකමට කියන තවත් නමක් තමයි ළමයි සුද්ධ වත්කම් කියන්නේ. ඊළඟ එක ළමයි හිමිකම සමාන වෙනවලු මුළු වත්කම් වලින් මුළු වගකීම අඩු කරාමේ ජංගම නොවන වගකීමුයි ජංගම වගකීමුයි අඩු කරාම. ඉතින් හරියනේ ළමයි ඒ කතන්දරේ. මුළු වත්කම් සමාන වෙනවා. ජංගම නොවන වගකීමුයි ජංගම වගකීමුයි අඩු කරාම. එතකොට මේක ඕකේ. මේක ඕකේ. මේක ඕකේ. ACD. OCD නෙමෙයි ACD. ඊළඟ එක. මම මේවා කතා කරපු ඉඳන් මම මේ පේපරේ දෙවෙනි පාර කතා කරන්නේ ඔන්ලයින් ළමයින්ට එකපාරක් කතා කළා මට මතකයි ෆිසිකල් ළමයින්ට තව පාරක් කතා කළා මේ අද කතා කරන්නේ සමහර ළමයි කියන්නේ පන්ති ආපු නැති කට්ටියට රෙකෝඩින් එකක් ඉල්ලපු හින්දා ඒ නිසා මොකද මට රෙකෝඩින් එක ගන්න බැරි වෙච්ච හින්දා අපි කොහොම හරි ළමයි දැන් මේ වෙද්දී අපේ පන්තියේ 7 වෙනි පේපරේත් ලියලා ඉවරයි 8 වෙනි පේපරේ ඉඳලා මේ සෙනසුරාදා ඉඳලා සාකච්ඡා කරන් යනවා. කියන්නේ 8 වෙනි පේපරේ මේ සෙනසුරාදා ලියනවා පන්තියේ ළමයි
8 වෙනි පේපරේ ගොඩාක් වෙලාවට 8 හෝ 7 වෙනි පේපරේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා දවස. ඒ විදිහට එක දිගට පේපර්ස් යනවා. මොකද හේතුව දැන් වැඩ කරන්න ඕනි. ඔයගොල්ලන්ගේ එක්සෑම් ඩේට් උත් කන්ෆර්ම් වෙලා තියෙන්නේ 2026 අය. 2025 ළමයිනුත් එහෙමමයි. බලමු. නිමේෂ් ව්‍යාපාරය 50000ක බැංකු ණය වාරිකයක් ගෙව්වලු. ඒකේ පොලිය 5000යි. මොකද සමීකරණ වෙන බලපෑම අහනවා. මම මෙතන ලියන්නම්කො ළමයි. සමීකරණේ මොකද්ද? ඔයා විභාගයට ආවමත් ඔයා කරන්න ඕනේ මේකමයි. මේක මේ විදිහටම ලියා ගන්න. වත්කම් සමානයි නිකම් ධන වගකීම්. 50000ක සල්ලි යනවා. ඔයා 50000ක් උත්සන් ගිහලා බැංකුවට ගෙවනවා මේ වත්කම් අඩු වුණා. හැබැයි ළමයි ඔයා හිතන් හිටියට ඔයා හිතන්න බැංකු ණය ගත්ත 1000ක් කියලා. බැංකු ණය 1000ක් අරගෙන ඔයා 50000ක් ගෙව්වා කියලා ඔයාගේ ළමයි මේ 1000න් 50ක් අඩු වෙලා 950ක් වෙන්නේ නැහැ. ඔයා එහෙම හිතන් ඉන්නවනම් ඔයා එහෙන පව්. ළමයි බැංකුව ඔයාට ණය දෙන්නේ ඔයාට ආදරය කරද? පිස්සුද? නෑ. මොකද්ද හේතුව? බැංකුවට ළමයි ඔයාගෙන් ලැබෙනවා මොකද්ද? බැංකුවට ඔයාගෙන් ලැබෙනවා වට. බැංකුවට ඔයාගෙන් ලැබෙනවා ළමයි ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක. ඒ කියන්නේ පොලිය. ඒක ළමයි බැංකුවට ආදායමක් ඔයාට වියදමක් මේ. හිමිකමෙන් 5000ක් අඩු වෙනවා ළමයි. ඉතුරු ටික අඩු වෙනවා වගකීමෙන්. ඇත්තටම බැංකු ණයෙන් අඩු වෙලා තියෙන්නේ 45යි. ඔයා හිතන් හිටියේ එන ෂෝක් එකේ අම්මට සිරි මම 50ක් ගෙව්වා මගෙන් 50කින්ම ණය අඩු වුණා කියලා පිස්සුද? එහෙම නැහැ. බැංකුව ඇත්තටම ණයෙන් අඩු කරලා තියෙන 45යි. ඉතුරු පහ ඔයාගේ වියදම. එහෙනම් ළමයි අපි බැලුවොත් උත්තරේ මම හිතනවා මේක තේරෙනවා කියලා. මේවා තේරෙන්නේ නැත්නම් ළමයි හරියට වැඩ ටික කරගන්න තේරෙන විදිහකට කියන්නේ තේරෙන්නේ නැත කියන්නේ මගේ පන්ති වල ඉන්න ළමයිට නම් එතන බැරි වෙන්නේ නැහැ නේද? ළම දේවල්. يعني කොහෙ ගියත් ළමයි වල තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් ස්ටඩි කරන්න. පළවෙනි එක එතකොට හිමිකම 5000කින් අඩුවේ වගකීම 45000කින් අඩු. උත්තරේ ඔක. 11 වෙනි ප්‍රශ්නේ 2024 10/31 දිනට තුලනය කරන ලද මුදල් ගිණුමේ 20000ක බැර ශේෂයක්. ළමයි බැර ශේෂය කියලා කියන්නේ මොකද්ද? ඔයාට ඒ කියන්නේ ආ වැඩිපුර බැංකුවෙන් පේ කරලා. ඕක මොකද්ද? බැංකුව අයිරාව. මේක වඩ වගකීම. හරි ඊළඟ ප්‍රශ්නේ ආයතනයක ලෙජරේ ඇති ණයගැති පාලන ගිණුම සහ ලද වට්ටම් ගිණුම පිළිවෙලින්. තමයි ලද ණයගැති පාලන කියලා කියන්නේ ඔයාට වත්කමක් අපෝ මේව නම් මෙලොරහක් නේ. ලද වට්ටම් කියන්නේ ආදායම. මම සිම්පල් ලින්දා සිම්පල් ඒවා දැම්ම නෙමෙයි. ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ ඉඳන් මට මතක විදිහට මම මේ ලේසි ප්‍රශ්න ටිකක් දැම්මේ. දැන් එන ඒවා ටික බලන්නකෝ. ඔය 7 වෙනි සහ 8 වෙනි ප්‍රශ්න අපේ ඔන්ලයින් ළමයිට තාම පේපර් එක හම්බුන්නේ නැහැ. සාකච්ඡා කරේ නැහැ. ෆිසිකල් ළමයි දන්නවා ඒක සැප. මේ පේපරේ ඉදිරි පේපරයක් ඈ. වත්කම් සහ ආදායම. දැන් තියෙන්නේ ගණන් ඈ. ව්‍යාපාරයේ අයිතිකරුගේ නිවසේ කුලිය 10000ක් කුලිය වූ 10000ක් ව්‍යාපාර මුදලින් ගෙව්වම ළමයි මේක නිකන් ගැණිලි වගේ. මොකද වෙන්නේ? ගෙවන හින්දා වත්කම් අඩු වෙනවා. ගැණිලි වගේනේ ව්‍යාපාරිකයා ගෙවක් නේ ගෙවන්නේ. හින්දා හිමිකම අඩු වෙනවා. වගකීම් වැඩි වෙන්නේ අඩු වෙන්නේ නැහැ. හිමිකම් වැඩි වෙන්නේත් නැහැ. හිමිකම් වැඩි වෙන්නේත් නැහැ. නම් මෙන්න මේක. තමයි 14 වෙනි ප්‍රශ්න පොඩි අවුලක් තියෙනවා. ඒ හින්දා ඒකේ හැමෝ තියන්න. එකතු කළ අගේ මත බදු 15%ක් සහිතව ණයට ගැනුම් වල වටිනාකම 115ක් කියලා කියනවා. වැටලත් සඳහා ලියාපදිංචි ආයතනයක මෙම ගනුදෙනුවට අදාළ දීප්ත සටහන නිවැරදිව අහලා තියෙනවා. තමයි වැට් සහිතව 115යිනේ. ඔයාලට ඔක දැක්ක ගමන් තේරෙන්න ඕනේ. ඒ කියන්නේ 115 කියන්නේ ළමයි වැට් එක්කනේ. මොකද වෙන්නේ?
මේ බලන්න. මේ බලන්න ළමයි. වැට් එක පිරිවැදන වැට් පිරිවැදීම ඇත්තම විකුණුම් මිල දාන්න වැට් නේ. එතකොට විකුණුම් මිල 100ක් වුණොත් වැට් එක 15ක් වුණොත් මේක 115යි. ඒ කියන්නේ ළමයි වැට් සහිත විකුණුම් මිල 115යි කියලා කියන්නේ මේක 100යි. විකුණුම් මිල කියලා කියන්නේ 100යි. බලමු. මට ස්පීඩ් යනවා මේක ටිකක්. ඒ ඉතින් ඒතකොට ළමයි ඇත්තටම වාගේ ගැනුම් වටිනාකම කියන්නේ 100යි. වැට් 15යි. මේක 115. ව්‍යාපාරයක් රූ 50,000ක් වටිනා භාණ්ඩ ණයට විකුණා ඇත. අනතුරුව ගනුදෙනුකරුවන්ගෙන් මේ සඳහා රුපියල් 45,000ක් ලැබුණු අතර ඉතිරිය අය කරගන්න බැරි වෙලා තිනවා. ළමයි ඔයා භාණ්ඩ ණයට වික්කොත් විකුණුමින් නොයිසිය සල්ලි ලැබුණොත් ලදුපත අයිති කරගන්න බැරි වුණාම මොකද වෙන්නේ ළමයි? ඒ ණය බොල් වුණාමේ බොල් වුණා. ළමයි බොල් ණය ලියන්නේ මොකෙන්ද? ජර්නල් වවුචරෙන්. පොදු ජර්නලයේ ලියන්නේ ළමයි මොකෙන් බලාගෙනද? පොදු ජර්නලයේ ලියන්නේ ජර්නල් වවුචරයෙන් බලාගෙන. පොදු ජර්නලයේ ලියන්නේ ජර්නල් වවුචරයෙන් බලාගෙන. ඒතර මේක උත්තරේ. අනේ ළමයි මේව නම් කියලා දෙන්න ඕනේ දේවල් නෙමෙයි මේ හොඳට බලා ගන්න. අපි අපේ පන්ති වල ළමයි නම් තියරි පොත් දීලා තියෙනවා බුක් එක දීලා තියෙනවා නේ ඒකේ පැහැදිලිව දාලා තියෙනවා ළමයි ඒක බලා ගන්න හොඳේ මම ඔයාලට පෙන්නන්නම් අ, මේ පොත 2025 ළමයි ලියන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් ඕන එක්කෙනෙක් මේක පොඩක් කතා කරන්න මම පොත දෙන්නම් ළමයි. ඒ කියන්නේ ඇත්තටම මම දැන් ස්ක්‍රීන් එක පේනවා මොකද මේකේ තනිකර තියෙන තියරි ටික මේක ඉතින් බලා ගන්න හොඳට මේ ඔයාගෙන් අහන්න තියෙන මට්ටමේ තියරි ටික ඔය මේවා ළමයි කියලා දෙන්න දෙයක් නැහැ මේක ඔයා බලා ගන්න මේ කටපාඩම් කිරිලා තියෙන්නේ නැත්නම් කටපාඩම් කරන්න කියන්නේ ඔයා කරලා නැහනේ කරමු මොකටද බලා ගන්න හොඳට නැත්නම් අපරාධේ ළමයි මොකද දෙඩි පිටින් 2025 බබාලා ලියන්න කවුරු හරි ඉන්නවා නම් මේ පොත ඕනි අය මොකද ගෲප් එකට දාලා නෑ එකපාරම මොකද වැඩක් නැති කට්ටියක් ඉන්නවා ගොඩක් අය කියන්නේ දැන් මම يعني දාලාත් ඇත්තේ මම සමහර වෙලාවට ඔයාලට ළමයි දැන් මේ වීඩියෝ එක බලන ඇත්තම දෙයක් කරගන්න ඕනේ කියලා ඉතින් ළමයි කියනවා නම් මැසේජ් එක දාන්න පොත දෙන්න. හරි. 25යට 26යට තාම මේක කරන්න ගත්තේ නැහැ. මොකද මේක ප්‍රමිතයි ඔක්කොම ටික දාලා තියෙන හින්දා අපි සෙමින එකක් විදිහට කරමු. මොකද මෙතනින් එහාට ගොඩාක් වෙලාට අහන්න තියරි ප්‍රශ්න නැහැ. ඔක්කොම තියරි ටික මේකට ඉන්ක්ලූඩ් කරලායි හදලා තියෙන්නේ. අපි බලමු. එතකොට ළමයි මේව බලා ගන්න. එතකොට ළමයි අහනවා ඉහත ගනුදෙනු වාර්තා කරන්න මූලික සටහන් පොත. ඉතින් ඉන්වොයිස් ඉර දාලා විකුණුම් ජර්නලය. ලදුපතට දාලා මුදල් ලැබීම් ජර්නලය. ජර්නල් වවුචරට දාලා පොත් ජර්නලය. එක ළමයි ගැනුම් ජර්නලය සටහන් කරන්නේ වෙළඳ භාණ්ඩ ණයට ගැනුම්. ඔයා හිතන්න මෙහෙම. ඔයා කාර් විකුණන ව්‍යාපාරයක්. මේ තියෙන ඔයාගේ කාර් එක. මේ ඇතුළේ යන්නේ ඔයා. ඔයා විකුණන්න කාර් එකක් ගත්තොත් ළමයි ණයට ඒක ලියන්නේ ගැනුම් ජර්නල්. ඔයා පාවිච්චි කරන්න ගත්තොත් ඒක ලියන්නේ පොදු ජර්නල්. තේරුණාද වෙනස? ඇයි ඔයාගේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි ළමයි. හැබැයි මේවා විකුණන්න ගන්නේ නැවත විකුණන්න ගන්න එක වෙළඳ භාණ්ඩයක්. වෙළඳ භාණ්ඩයක් නම් ගැනුම් ජර්නල් ලියන්නේ. විකුණන්න නෙමෙයි ගන්නේ භාවිතා කරන්න. ඒ හින්දා ඒක ලියන්නේ පොදු ජර්නලේ. වැඩි තේරෙනවා කියලා හිතන අය. එතන මේ ප්‍රශ්නේ අපි කළා. ඩබල් වෙලා. වර්ෂයේ අවසානයේදී ශේෂය පියවන්නේ. ළමයි මේ බලන්න පොඩි බඩක් කියලා දෙන්නම්. ණයට විකුණුම් 5000යි. කොහොමද වෙන්නේ? විකුණුම් ගිණුම බැර 5000යි. ණය ගැති ගිණුම
හරපන්නා. ළමයි ඔයා අවුරුද්ද අවසානයේදී මොකද කරන්නේ? අවුරුද්ද අවසානයේදී මේක ඔයා ශේෂය පගේ ශේෂය ඉගේ කියලා ගෙනියනවා. මෙන්න මේකට අපි කියනවා ළමයි ශේෂකරණය. ශේෂ කරන්නේ ළමයි ප්‍රධාන වශයෙන්ම වත්කම්, වගකීම් සහ හිමිකම් ගෙනවා. ශේෂ කරන්නේ වත්කම්, වගකීම්, හිමිකම් ගෙනවා. ඊළඟට ළමයි මේ වෙද්දී විකුණුම් ගිණුම ළමයි ශේෂ කරන්නේ නැහැ. විකුණුම් ගිණුම කෙලින්ම ලාභ හෝ ලාභ කියලා යනවා. මෙන්න මේකට කියනවා ළමයි පියවනවා කියලා. ඒ කියන්නේ ඔයාගේ ගිණුම් වර්ෂ 1 ඉඳලා 12.31 වෙනකන් නම් යන්නේ මේ වර්ෂයෙන් පස්සේ විකුණුම් ගිණුමක් පොත්වල නැහැ. ඊළඟ අවුරුද්ද 1 ඉඳලා අලුත් විකුණුම් ගිණුමක ලියන්නේ. හැබැයි මේ ණය ගැති ගිණුම විශේෂය ඊළඟ අවුරුද්දට යනවා මේ ඉගේ යන්නේ ඒ හින්දා. මේවල විකුණුම් ගිණුම ළමයි මෙතනින් ඉවරයි. එතකොට ඊළඟ අවුරුද්දේ මොකක් හරි විකුණුමක් වෙනොත් ආයි පාරක් විකුණුම් ගිණුම ගහලා එතකොට එන ෆ්‍රෙෂ් පිට පටන් ගන්න. ඕකට මේ විදිහට කරන එකට අපි කියනවා පියවනවා කියලා. පියවන්නේ ළමයි ආදායමුයි වියදම් ගිණුමයි. ආදායම් සහ වියදම් ගිණුම. මම හිතනවා ළමයි මේක තේරෙන්නේ නැති කියලා. මේක ගොඩාක් කතා කරපු පේපර් එකක්. මේ ආයි නිකන් කතා කරන් ගියේ ඕගොල්ලන්ට ළමයි පේපර්ස් දැන්ට 7ක් කරලා තියෙනවා. මම 7 වෙනි පේපර් එක ඕනනම් පෙන්නන්නම් දුන්නා මම පන්තිවල ළමයින්ට. මට ඇත්තටම වැඩි ටිකක් එක්ක ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න බැරි වෙච්ච එක උනේ. දැන් මේ සතියෙන් පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම ෆිසිකල් ළමයින්ට අපි නිකන් කතා කරන් ගියා. ඇත්තටම මේ ඔන්ලයින් ළමයින්ට තමයි ප්‍රශ්නේ උනේ. නෑ 7ක් නෙමෙයි ළමයි ඇත්තටම 8ක් අපි ලියලා. හ්ම් 8ක් ලියලා තනිකර ගණන් පැත්තට පරයි. කරන්න දෙයක් නැහැ. ගණන් හදන්න වෙනවා. හ්ම්, හරි. හරි. අපි ඒ ටික කතා කරමු. එහෙනම් thank you මෙච්චරලා ටික කරන් හිටියට ළමයි එමුණු ඊළඟ රෙකෝඩින් එකෙන් දෙවෙනි පේපරේ කතා කරමු. එහෙනම් හැමෝටම ජය වේවා බුද්ධ සරණයි.